අද අපි මේ සවිස්තරාත්මක විග්‍රහයට එකතු වුණු හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඇත්තම කිව්වොත් අපි මේ ගත කරන්නේ මිනිස් ඉතිහාසය අතිශය තීරණාත්මක සහ ඒ වගේම දැවන්තම පෙරලියක් සිද්ධ වෙන යුගයකයි. මේක කොච්චර සුවිශේෂී කාලයක්ද කියනවා නම් අපේ මනුෂ්‍ය වර්ගයාගේ ඊළඟ දැවන්ත පිම්ම වෙනුවෙන් මුළු ලෝකෙම මේ වෙද්දි එකට එකතු වෙලා සූදානම් වෙමිනුයි ඉන්නේ. ඔව් අපි ජීවත් වෙන මේ පෘථිවියෙන් එහාට ගිහින් සම්පූර්ණයෙන්ම අලුත් ලෝකයක් ගවේෂණය කරන්න අද අපි සූදානම්. හරි. අපි කෙලින්ම අපේ මාතෘකාවට බහිමු. කාලයකට කලින් සඳට යනවා කියන එක හරියට නිකන් මිනිසුන්ට හිතාගන්නවත් බැරි කවදාවත් වෙන්නේ නැති හීනයක් විදිහටයි පෙනුනේ. ඒත් අද ඒක ගැන අපි හිතන්නේ කොහොමද? ඒක අපේ ඉතිහාස පොත්වල තියෙන තවත් එක සාමාන්‍ය පරිච්ඡේදයක් විතරයි නේද? ඉතින් තාක්ෂණයත් එක්ක කවදාවත් බැහැයි කියලා හිතපු දේවල් කොහොමද යථාර්ථයක් වෙන්නේ කියන්න ඒක කදිම උදාහරණයක්. එහෙමනම් සඳටත් ගියපු අපේ මනුෂ්‍ය වර්ගයාගේ ඊළඟ ලොකුම සිහිනිය වෙන්නේ මොකද්ද? මේක තමයි දැන් හැමෝගෙම හිතේ තියෙන ලොකුම ප්‍රශ්නය. ඒ ප්‍රශ්නෙට උත්තරේ සරල වුණාට ඒක පිටිපස්සේ තියෙන ඉලක්කය අති විශාලයි. ඒ තමයි අඟහරු ග්‍රහය මත මිනිස් ජනාවාස ගොඩනැගීම. මේක තවත් එක සයන්ස් ෆික්ෂන් චිත්‍රපටයක් නෙවෙයි. මේක තමයි ඇත්තටම අපේ ඊළඟ යථාර්ථය වෙන්න යන්නේ. අපි අපේ විග්‍රහයේ පළමු කොටසට යමු. එක්කම එන්නේ කොටස. අතිරේක ග්‍රහලෝකයේ එහෙමත් නැත්නම් බෑකප් ප්ලැනට් එක. ඇයි අපි මේ තරම් මහන්සි වෙලා පෘථුවියෙන් එහාට යන්න හදන්නේ? හේතුව සරලයි වගේම ටිකක් බය හිතෙනවා. නිකමට හිතලා බලන්න අද පෘථුවිය මුහුණ දෙන දැවන්තම ගැටලු දිහා. දේශගුණික වෙනස් වීම, නිශ්චික යුද්ධ ඇතිවීමේ අවදානම්, මෑතකදී අපි හැමෝම අත්දැක්කා වගේ දරුණු වෛරස් සහ වසංගත, වේගයෙන් වැඩි වෙන ජනගහනය, ඒ වගේම නොහිතන වෙලාවට එන ස්වභාවික විනාශ. මේ හැම දෙයක්ම අපේ පැවැත්මට ලොකු තර්ජනයක්. විද්‍යාඥයන්ගේ පොදු එකඟතාවය වෙන්නේ මනුෂ්‍ය වර්ගයා ඉදිරියටත් ආරක්ෂිතව පවතින්න නම් අපි එක ග්‍රහලෝකයකට පමණක් හිර වෙලා නොඉඳිය යුතුයි කියන එකයි. අපේ පැවැත්ම තහවුරු කරන්න අනිවාර්යයෙන්ම අපිට දෙවන නිවසක්, ඒ කියන්නේ බෑකප් ප්ලැනට් එකක් අවශ්‍යම වෙනවා. දැන් ප්‍රශ්නේ එන්නේ ඇයි මේ දෙවන නිවස විදියට අපි අඟහරුම තෝරගත්තේ කියන එකයි. වෙන ග්‍රහලෝක නැද්ද? ඇත්තටම අඟහරු කියන්නේ සම්පූර්ණයෙන්ම පෘථිවිය වගේ තැනක් නම් නෙවෙයි. හැබැයි අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ ඇතුලේ ජීවයේ පවත්වා ගන්න පුළුවන් පෘථිවියට සමානම ලක්ෂණ තියෙන හොඳම ග්‍රහය වෙන්නේ අඟහරුයි. බලන්න, එහි දවසක දිග පෘථිවියේ දවසකට ගොඩක් සමානයි. ඍතු භේදයක් තියෙනවා. අයිස් විදියට හරිය ජලයේ තියෙන බවට හොයාගෙන තියෙනවා. ඒ වගේම අනාගතයේදී ගොවිතැන් කටයුතු කරන්න පවා යම් හැකියාවක් තියෙනවා කියලා පර්යේෂකයන් විශ්වාස කරනවා. මේ දැවැන්ත මෙහෙයුමෙන් අපිට ලැබෙන අමතර වාසිත් අතිවිශාලයි. අඟහරු මත ජනාවාස හදන්න අවශ්‍ය අලුත් තාක්ෂණය හොයාගෙන යද්දී ඒ ඔස්සේ AI පද්ධති, රොබෝට් තාක්ෂණය සහ අභ්‍යවකාශ වෛද්‍ය විද්‍යාව පුදුමාකාර වේගයකින් දියුණු වෙනවා. මේකේ තියෙන අපූර්ම දේ තමයි අද අපි නිතරම පාවිච්චි කරන GPS ක්‍රමවේදය. චන්ද්‍රිකා හරහා ලැබෙන අන්තර්ජාලය වගේ දේවල් පවා මේ වගේ අභ්‍යවකාශ පරීක්ෂණවල ප්‍රතිඵල විදියට තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ අඟහරු ගමන කියන්නේ ඈත තියෙන හීනයක් වෙනුවෙන් කරන නාස්තියක් නෙවෙයි, පෘථිවියේ ඉන්න අපේ එදිනෙදා ජීවිතයත් පහසු කරන අනාගත ආයෝජනයක්. හොඳයි. දැන් අපි මේ කතාවේ ටිකක් අඳුරු ඒත් ඇට්ටව පැත්තට හැරෙමු. දෙවන කොටස කටුක යථාර්ථය. අඟහරු ගමන කියන්නේ සුරංගනා කතාවක් නම් නෙවෙයි. මුලින්ම අඟහරුගේ වායුගෝලය ගත්තොත් ඒකෙන් 95%කට වඩා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. අපිට හුස්ම ගන්න අත්‍යවශ්‍ය වෙන ඔක්සිජන් තියෙන්නේ ඊටාත්ම සුළු ප්‍රමාණයක්. ඒ කියන්නේ ආරක්ෂිත අභ්‍යවකාශ ඇඳුමක්. ඒ කියන්නේ ස්පේස් සූට් එකක් නැතුව තත්පර කීපයකටවත් කිසිම මිනිහෙකුට අඟහරු මත පණ පිටින් ඉන්න බෑ. ඒක තමයි අපි මුහුණ දෙන පළවෙනි කටුක සත්‍ය. ඊළඟට උෂ්ණත්වය. අම්මෝ, මේක සාමාන්‍ය සීතලක් නෙවෙයි. අඟහරු කියන්නේ අතිශය සීතල ග්‍රහලෝකයක්. එහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් -60ක් විතර වෙනවා. ඒ මදිවාට සමහර ප්‍රදේශවල මේ අගය සෙල්සියස් -125ක් දක්වාම පහළ බහිනවා. මනුෂ්‍ය ශරීරයකට මේ තරම් දරුණු කටුක සීතලක් දරා ගන්නවා කියන්නේ කොමටවත් කරන්න පුරුවන් දෙයක් නෙවෙයි. සීතලටත් වඩා භයානකම දේ තමයි විකිරණ. එමත් නැත්නම් රේඩියේෂන් කියන්නේ. පෘථිවියට වගේ ආරක්ෂිත චුම්බක ක්ෂේත්‍රයක් අඟහරුට නැහැ. ඒ නිසා අතිශය දරුණු සූර්ය විකිරණ සහ කොස්මික් විකිරණ සෘජුවම අඟහරු මතු පිටට පතිත වෙනවා. දිගු කාලයක් මේ වගේ විකිරණ වලට නිරාවරණය වුණොත් පිළිකා, DNA වලට හානිවීම සහ මොළයේ ක්‍රියාකාරීත්වයට අදාළ බරපතල ගැටලු ඇති වෙන්න පුළුවන් බව වෛද්‍ය විද්‍යාත්මකව දැනටමත් තහවුරු වෙලායි තියෙන්නේ. මේ ඔක්කොම මදිවාට ඊළඟට එනවා දුවිලි කුණාටු. අඟහරු මත ඇතිවෙන දුවිලි කුණාටු අපේ පෘථිවියේ ඒවා වගේ නෙමෙයි. මේවා සති ගණනක්, සමහර විට මාස ගණනක් පුරාවටම එක දිගට තියෙන්න පුළුවන්. කුණාටුවක් ආවහම මොකද වෙන්නේ කියලා විතලා බලන්න.
දූවිලි තට්ටුවකින් වැහිලා ගියාම සූර්ය පැනල් අක්‍රිය වෙනවා, මුළු බලශක්ති පද්ධතියම බිඳ වැටෙනවා. අපට පෙනෙන එක සම්පූර්ණයෙන්ම වගේ නැවතිලා අත්‍යවශ්‍ය යන්ත්‍ර සූත්‍රවලට ලොකු හානි සිද්ධ වෙනවා. ඒ කියන්නේ එක සාමාන්‍ය කාලගුණක වෙනස් වීමකට පුළුවන් මුළු මෙහෙයුමම සම්පූර්ණයෙන් අනතුරේ දාන්න. කෙටියෙන්ම කිව්වොත් මේ දේවල් ටික අමතක කරන්නම නරකයි. අඟහරු ගියාම කෑම ගන්න සුපිරි වෙළඳ සැල් නැහැ. පිපාසයට වතුර ටිකක් බොන්න ගංගා හෝ ඇලදොල නැහැ. අඩුම තරමේ ගහක් කොලක් හිටව ගන්න අපිට හුරුපුරුදු සාමාන්‍ය පසක්වත් එහි නැහැ. කිසිම දෙයක් නැහැ. මේක තමයි ජීවයේ ශූන්‍ය ලක්ෂ්‍ය. එහෙමනම් මේ තරම් කටුක කිසිම දෙයක් නැති පරිසරයක අපි ජීවත් වෙන්නේ කොහොමද? එතනදී තමයි නවීන තාක්ෂණය අපේ පිහිටට එන්නේ. ගෘහස්ථව සිදු කරන නවීන ගොවිතැන් ක්‍රම, පාවිච්චි කරන ජලය නැවත නැවතත් පිරිසිදු කරමින් භාවිත කරන ජල ප්‍රතිචක්‍රීකරණ පද්ධති සහ කෘත්‍රිම ආහාර නිෂ්පාදනය හරහා තමයි අඟහරු මත ජීවිය පවත්වාගෙන යන්න වෙන්නේ. මේ සංකීර්ණ ජීව ආධාරක පද්ධති තමයි මිනිසා සහ මරණය අතර තියෙන එකම බාධකය වෙන්නේ. හරි ඒ බියකරු අභියෝග ගැන කතා කළා ඇති. අපි දැන් අපේ විග්‍රහයේ 3 වෙනි කොටසට යමු. 3 වෙනි කොටස පුරෝගාමීන්. මේතරම් බිහිසුණු ඉංජිනේරුමය සහ තාක්ෂණික අභියෝග පාර ගන්න තරම් ධෛර්යයක් තියෙන කාටද? අද වෙද්දී ලෝකයේ දැවැන්තම රජයේ සහ පෞද්ගලික ආයතන මේ වෙනුවෙන් රෑදවල් නැතුව වැඩ කරනවා. ඇමරිකාවේ NASA ආයතනය, ඊලොන් මස්ක්ගේ SpaceX, යුරෝපා අභ්‍යවකාශ ආයතනය ESA, ඒ වගේම ජෙෆ් බෙසොස්ගේ Blue Origin වැනි දැවැන්තයින් තමයි මේ පුරෝගාමී මෙහෙයුමේ මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ. මේක මුළු ලෝකයේම සහභාගීත්වයෙන් සිදුවන එකමුතු යන දැවැන්ත පියවරක්. දැන් මෙතන තියෙන වඩාත්ම සිත් ගන්නා කරුණ තමයි මේ ප්‍රකාශය. බලන්නකෝ ඉලොන් මස්ක්ගේ මේ අදහස. එයා කියන්නේ නිකම්ම ගිහින් එන්නේ නෙවෙයි. අනාගතයේදී මිනිසුන් ලක්ෂ ගණනක් අඟහරු මත ජීවත් වන නගරයක් බිහි කරනවා කියලයි. මේක නිකම්ම ගවේෂණයක් නෙවෙයි. මේ කතා කරන්නේ සම්පූර්ණ ශිෂ්ටාචාරයක්ම තවත් ග්‍රහලෝකයක අලුතෙන් නිර්මාණය කරන අදාහ ගන්නත් අමාරු දැවන්ත පරිමාණයේ සැලසුමක් ගැනයි. දැන් අපි මේ විග්‍රහයේ අවසාන භාගයට ඇවිත් ඉන්නේ. 4 වෙනි කොටස නැවත මව්බිමට. මෙතනදී අනිවාර්යෙන්ම අපිට ලොකු ප්‍රශ්නයක් එනවා නේද? අපි විශ්වය පුරා කොතරම් ඈතට ගමන් කළත් අඟහරු වගේ ග්‍රහලෝකවල නවීන නගර හැදුවත් මනුෂ්‍ය වර්ගයාට අපේ මේ ලස්සන පෘථිවිය අමතක වෙලා යාවිද? අපේ මව් ග්‍රහලෝකය අපිට එපා වේවිද? ඒකට උත්තරේ හරිම පැහැදිලි. නෑ, කිසිසේත්ම නෑ. ඇත්තටම වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මේක තමයි මෙතන තියෙන අපූර්වම දර්ශනය. අපි අඟහරු වගේ කටුක ග්‍රහලෝකයක ජීවත් වෙන්න කොච්චර දුක් විඳිනවද, කොච්චර අසීමිත වියදමක් දරනවද කියලා දැක්කාම තමයි අපිට නිකම්ම නොමිලේ ලැබිලා තියෙන මේ පෘථිවිය කොච්චර වටිනවද කියලා ඇත්තටම තේරෙන්නේ. අපිට හුස්ම ගන්න තියෙන මේ පිරිසුදු වාතය, බොන්න තියෙන වතුර, මේ සරු පස, මේ හැම දෙයක්ම කොතරම් වටිනවද කියලා මේ අඟහරු ව්‍යාපෘති අපිට නැවත නැවතත් මතක් කරලා දෙනවා. ඇත්තම කිව්වොත් මේ වෙනකන් ජීවිය පවත්වා ගන්න අපිට හමු වුණු හොඳම සහ එකම ග්‍රහලෝකය අපේ පෘථිවියම පමණයි. අද අපි අඟහරු ජනාවාස ගැන කතා කරද්දී සමහර අයට මේවා නිකම් විද්‍යා ප්‍රබන්ධ වගේ, එහෙමත් නැත්නම් හීන ලෝක වගේ පේන්න පුරුවන්. හැබැයි අමතක කරන්න එපා, අද අපි කිසිම ගාණක් නැතුව පාවිච්චි කරන ගුවන් යානා, අන්තර්ජාලය, ඒ වගේම සඳට යන එක පවා කාලයකට කලින් මිනිස්සු හිතුවේ කවදාවත් කරන්න බැරි අසම්භව්‍ය දේවල් විදිහටයි. හැබැයි මිනිසාගේ තියෙන කුතුහලය, අපේ අඛණ්ඩ තාක්ෂණික දියුණුව සහ සිහින දකින්න තියෙන හැකියාව නිසා අද හැම දෙයක්ම යථාර්ථයක් වෙලා තියෙනවා. ඉතින් අපි කවුද දන්නේ? සමහර විට අපේ අනාගතය මිනිස් ඉතිහාසයේ මීළඟ සුවිශේෂීම පරිච්ඡේදය ලැබෙන්න නියමිත වෙලා ඇත්තේ මේ පෘථිවිය නෙවෙයි, අර ඈතින් පෙනෙන රතු පැහැති අඟහරු ග්‍රහයා මත වෙන්න පුළුවන්. ඒ ගැන දිගටම අවධානයෙන් ඉන්න. මේ දැවැන්ත පින්මේ සාක්ෂිකරුවන් වෙන්න අපි හැමෝටම අවස්ථාව තියෙනවා. ඒ ගැන හිතන්න ඔබටම බාර කරමින් අද මේ සවිස්තරාත්මක විග්‍රහය අපි මෙතනින් අවසන් කරනවා. අදත් අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. මේ තොරතුරු ඔබව අලුත් විදිහකට හිතන්න පොළඹවන්න ඇති කියලා අපි විශ්වාස කරනවා.